ඒ තරම් කුහක right ස්ටේට්මන්ට් එකක් වෙලා නැහැ. ඒතකොට ඒක තමයි සුද්දන්ට තියෙන්නේ. ඒක තමයි අපිට නැත්තේ. ඒ අඬ පැය 18ක් හෝ 18ක් ෆ්ලයිට් එකේ iPhone එකක් තියෙන්න ඕන, අරක තියෙන්න ඕන, මේක තියෙන්න ඕන. කුකුලෙක් ආවම කුලියා පිටියේ කුකුල කන්නේ නැතුව KFC කුකුල කන්නේ. ඒ වෙනකොට ලව් එකක් තියෙනවද? ලව් ෆීලිං එකක්වත් නැද්ද? කෙනෙක්ට අර කැමැත්ත දීලා එක්කෙනෙක්ට කොටු වෙන්න මම කැමති උනේ. කෙල්ල මරාගෙන තියෙනවා මන් නිසා. යමන් කියලා නේ ෆලෝ කරලා ගිය ගානනවා. පොඩි ප්‍රශ්නයක් නිසා ඒ බෝයිගේ අම්මා සහ තාත්තා මේ වෙඩින් එකට ආවෙන්නේ. එතකොට මම ආවි ඔෆිස් කෙනෙක් ෂර්ට් එක නැතුව ජැකට් එක දාලා තාජ් සමුද්‍ර හොටෙල් එකේ ලොබි එකේ තමයි ෂූට් එක තිබුණේ. මේ කතන්දර රියල් ස්ටෝරීස් මේවා. දැන් ඒක හරියට තිබුණා නම් රට මීට වඩා වෙන තැනක තියෙන්න තිබුණා. අය අපි මේ දේශපාලනඥයෝ ගැන බලලා දේශපාලන පක්ෂ ගැන හිතලා ඇයි මෙහෙම මේ කරන්නේ? පුදුම මගේ හදවතේ පුදුම ඇනක් කෙටුවට 1000 ටෝක් සමනක් කලාවට මිලියන් ටෝක් බවට විවර්තනය වෙනවා. මම අර කලින් කිව්වේ අර රුව ඇති දුවගේ කතාව කියලා පටන් ගත්තේ. සමහර වෙලාවට අපි හිතනවා හැමදේම තියෙනවා, මට මේක ඉගෙනගෙන තියෙනවා, මේක කරලා දෙන්න. හැබැයි මම මේ තියෙන්නේ කියලා මම හිතලා දෙනවා. සමහර වෙලාවට මම මහතයිනේ කියලා මම හිතලා දෙනවා. මට යාළුවෝ කියලා දෙනවා. මට හැමදේම තියෙනවා, මම ලස්සන නෑනේ. එක එකනාගේ ඔය මෙෂරින්ග්ස් තියෙනවා විවිධ විදිහේ. එතකොට අපි අර කියනවානේ අපිට මේවා පිනට දීලා කරපු පින් හින්දා හම්බ වෙලා යුනිවර්ස් එකෙන් හම්බ වෙලා එහෙම හිතන කෙනෙක්ද ඔබ? නැත්නම් හැම දෙයකටම අපි මහන්සි වෙන්න ඕනේ කියලා හිතන කෙනෙක්ද? දෙවෙනි එක. හැම එකක්ම තමන් මහන්සියෙන් ළඟා කරගත්තේ යුතු දේවල් සහ පවත්වාගෙන යා යුතු දේවල්. ඔබ ගැන කිව්වා මම ඒකට පොස්තර විරුද්ධයි කතන්දරේට. මොකද අවසානයේ ආකර්ෂණය තමයි වැදගත් වෙන්නේ. ඔබට දැන් මම කියවනේ මේක තමන් පවත්වාගෙන යන්න ඕනේ කියන එක. පවත්වාගෙන යෑම කියන එක ඉතාමත් වැදගත් දෙයක්. දැන් අපි සමහරක් කෙනාට පිට පළාත් වලට ගියාම දුර පළාත් වල දුෂ්කර ජීවිත ගෙවන ළමයි අපි දකිනවා. ළමයි වෙන්න පුළුවන්, පිරිමි ළමයි වෙන්න පුළුවන්. ඒ අයට ඒ අය පවත්වාගෙන යෑම වෙනුවෙන් අවශ්‍ය වටපිටාවන එකට මුදල් ඒකට කාලයක් නැති නිසා ඒ අය ඒ විදිහට දැක්කට ඔබට මේක හොඳින්ම දැනීම මේක කිව්වම ඒ අය අපි කොළඹ ගෙනල්ලා අර නැහැ කියලා කියන දේවල් ටික දීලා අපි ඒ අයව ග්‍රූම් කරලා ගත්තොත් කොළඹ අය පනවදයිනේ. එතන ඒක දැන් පවත්වාගෙන යෑම කියන්නේ. එතකොට ඒක තමයි පෞරුෂත්වය වෙන්නේ අවසානයේ. පෞරුෂත්වය තමයි මේ ආකර්ෂණය වෙන්නේ. ආකර්ෂණය තමයි අවසානයේ කොන්ෆිඩන්ස් බවට පත් වෙන්නේ. එතකොට ඒක තමයි සුද්දන්ට තියෙන්නේ. ඒක තමයි අපිට නැත්තේ. එතකොට අපි ඊනමානයක් තියෙනවා නම් සමගලක් අය ඇතුළත ඒ ඊනමානය තිබෙන්න හේතුව වෙන්න අර හේතුව. තමන්ගේ තිබෙන දේවල් තමයි උළුප්පලා හොඳ ප්‍රදර්ශනය කළ යුතු දේවල් ප්‍රදර්ශනය කළ යුතු විදියට උළුප්පලා ඒක ප්‍රදර්ශනය කළ ඒකට ආකර්ෂණය අරගෙන ඒක තුල කොන්ෆිඩන්ස් හදාගෙන ඒ කොන්ෆිඩන්ස් පර්ෆෝමන්ස් බවට පරිවර්තනය කරන්නට උත්සාහ නොගැනීම තමයි අවසානයේ පරාජයට හේතු වෙන්නේ. කොච්චිතකට මේක ඇවිල්ලා අර සෝෂල් විතරක් නෙවෙයි. මේක එක්ක තියෙන කොමර්ෂල් ඇස්පෙක්ට් එකකුත් මේකේ තියෙනවා. දැන් අපි සමාගම් ඇතුලේ වැඩ කරන අය ගත්තොත් සමහරක් වෙලාවට දක්ෂ වෙන්න 10 දෙනෙක්. මොකද මේ 10 දෙනා අතර එක්කෙනෙක් දෙන්නෙක් මාරිතර කැපී පෙනෙනවා. කැපී පෙනෙන්නේ වැඩ නිසා විතරක් නෙවෙයි. වැඩ කිරීමේදී ඒගොල්ලෝ අනුගමනය කරන ක්‍රියාපටිපාටි ඒ අයව ඉදිරිපත් කරගන්න විදිය, ඒ අය කමියුනිකේට් කරන විදිය, ඒ අයව ස්ථානගත කරගන්න විදිය, මෙන්න මේ දේවල් තමයි අද ලෝකයේ ජය ගැනීම වෙනුවෙන් පාවිච්චි කළ යුතු එකම සහ හොඳම ආවිය වෙන්නේ. ඒ අපි රටක් හැටියට මේක අවබෝධ කරගෙන මේක තුල පිහිටලා අපි වැඩ කිරුවේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බැහැ රටක් හැටියට. දියුණු වෙච්ච රටවල් දිහා බලන්න. දියුණු වෙච්ච රටවල් වල ලක්ෂණ, ඒ කියන්නේ පේන දේවල්, මේ විෂුවල්ස් ගැන හිතන්නකෝ. ඒ විෂුවල් එක නේද අවසානයේ ඒ රටවල් ඒ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඇමරිකාව ලෝකයේ අති ප්‍රබලම ඉකොනොමි එක බවට පරිවර්තනය වෙන්නේ
අයි ඉදිරිපත් කිරීම හනහානේ. ඒක නිසානේ අද අපි ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් වලට මෙච්චර ලැබියාව තියෙන්නේ. අපිට iPhone එකක් තියෙන්න ඕන, අරක තියෙන්න ඕන, මේක තියෙන්න ඕනේ, කම්පියුටර් එකක් නම් මේක වෙන්න ඕනේ, Apple වෙන්න ඕනේ. රයිට්? ඒ ඔක්කොම කුකුලෙක් ආවම කුලියා පිටියේ කුකුල කන්නේ නැතුව KFC කුකුල කන්නේ. ඒත් ඇමරිකන් කුකුලනේ අපි කන්නේ. රයිට්? කුකුල ඇදින්නෙත් මෙහෙ. නමුත් අපි බ්‍රෑන්ඩ් එක කන්නේ. ගුලියා පිටියේ ෆාම් එකේ ඉඳිච්ච කුකුල නෙමෙයි. ඒකට බන් එක කන්නේ මේ ප්‍රියදාස බේකරියේ බන් එක අපි මේ McDonald's කියලා අපි කන්නේ. ඉතින් බලන්න ඒ මොකක්ද කළා තියෙන්නේ? ඒ ආකර්ෂණයේ අවසානයේ ආකර්ෂණයේ කොමර්ෂල් බෙනිෆිට් එකක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක නිසානේ ඇමරිකාව ලෝකයේ ප්‍රබලතම ආර්ථිකයේ තියෙන රට බවට පරිවර්තනය වෙලා ලෝකයේ ආර්ථිකයේ 30% කන්ට්‍රෝල් කරන්නේ ඇමරිකාව. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ඔන්න ඔබ අහපු ප්‍රශ්නෙට මම දීපු පිළිතුර නිසා කොච්චි. දැන් මේ ඔය ඔක්කොම කතා කරලා අවුරුදු 19 දිනේ ඔය මේ ෆස්ට් ජොබ් එක සහ ඇචීව්මන්ට් එක එන්නේ. ඉතින් හොඳ කොල්ල කාලේ. ඒ වෙනකොට ලව් එකක් තියෙනවද? ලව් ෆීලිං එකක්වත් නැද්ද? මේ ටාගට්ස් වලම දෙන්නේ. තිබුණා. දැන් මට කියන මැරේජ් එක සිද්ධ වෙන්නේ ලව් මැරේජ් එකද ප්‍රොපෝස් මැරේජ් එක සිද්ධ වෙන්නේ. දැන් ඒ කාලේ දැන් මම තින් ඇත්ලීට් කෙනෙක් ඒකට විශේෂ ආකර්ෂණ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් ඒක නිසා ඇත්තටම කියනවා නම් මේක නොකියපු කතාවක් වාට කියන්නේ ෆිල්ම් එක නැත්තම් නිකන් ඒක හොඳ නෑනේ. ඒක වැඩක් වෙන්නේ නෑ. අන්න ඒකනේ. ඉතින් මට ආකර්ෂණ ඕගාන තියෙනවා. මම කෙනෙක්ට අර කැමැත්ත දීලා එක්කෙනෙක්ට කොටු වෙන්න මම කැමති උඩේ නෑ. ඔව්. රයිට්? මම නිකන් හිතුණා නේ ගොඩක් අයගේ කැමැත්තද එක්කෙනෙක් එක්ක යාළු වුණාම ලිමිටඩ් නේ. ලිමිටඩ් ඊට පස්සේ ආරේ ඊට පස්සේ අනිත් අයගේ තියෙන ඉන්ට්‍රෙස්ට් එක අඩු වෙන නිසා මම පොඩ්ඩක් නිකන් ඒව කාලෙකුත් තිබුණා. ඉතින් ලොකු ආකර්ෂණයක් තිබුණා. ඉතින් කෙල්ලෝ මරාගෙන තියෙනවා මන් නිසා. ගෙවල් වලට ගිහිල්ලා ගහලා තියෙනවා ඒ සමහරක් ගල්ස්ලා සමහරක් අයට. ඉතින් මේ වගේ දේවල් නැතුවම නෙවෙයි. දැන් අර සම්මත ප්‍රේමයක් කියලා මොකක් හරි අපිට ෆීල් වෙන මේක දැන් මේක ලව් එකක් කියලා එන තැනක් එනවනේ. එතකොට අපි දේවල් ෂෙයා කරගන්නවා, ලෙටර් එකක් හරි ගිෆ්ට් එකක් හරි මොනවා හරි. එහෙම තැනකට ඉස්සෙල්ලාම ෆීල් වෙච්ච අවුරුද්ද මොකක්ද? එහෙම කෙනෙක් ගැන මතකයක් තියෙනවද? ඔලිවර් කරනකොට තමයි ඉතින් ඒක පටන් ගත්තේ. ඔලිවර් ඇතුලේ මෙහෙමයි. ඔලිවර් කරන්නට කලින් අපි ඉස්කෝලේ යන කාලේ අපි යාළුවෝ සෙට් කරනවානේ කට්ටිය. ටියුෂන් ක්ලාසස් වලදීම මචං නෑ පොඩක් බැලුවා. එහෙම ඒවා තිබුණා. නමුත් ඒවා ඉල්ලා නිකන් one sided love වගේ. one sided සාලා double sided වෙන්නත් පුළුවන්. නමුත් අර ප්‍රකාශනය අර නියමාකාරයෙන් සිද්ධ වෙලා නෑ. එයාත් දන්නවා මේ මම ඉන්ට්‍රෙස්ටඩ් කියලා, මමත් දන්නවා මම එයාගෙන ඉන්ට්‍රෙස්ටඩ්. ඒ වගේ ඒවා තිබිලා තියෙනවා. නමුත් ප්‍රේමයක් කියලා ස්ථිර විදිහට පටන් ගන්නේ ඕලෙවල් ඉවරුණත් සමගම. ඊට පස්සේ ඒ කාලේ මං හරි පොඩ්ඩක් නිකන් චිට්ටක් අර අනේ ජයග්‍රහණය වේ පොඩි කොල්ලක් එක්ක එතකොට නිකන් පොඩි ඉතින් එහෙම පොඩි සීන් තිබුණා මේ ඉග්නෝ කරලා දේවල් අර මේ කොහොම හරි දෙයක බ්‍රේක් වෙනවා. ඊට පස්සේ තමයි වියෝ ප්‍රේමයක් හැටියට මම දැන් අසාද බැඳලා ඉන්න මගේ නෝනෝ මට මුණ ගැහෙන්නේ. ඒක තාම සිදුවීමක් කියමු අපි. ඇයි හිතනවා මම එයාගේ යාළුවගේ බෝයිෆ්‍රෙන්ඩ් මම කියනවා බයික් එකේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන යනකොට මම එයා ලස්සන නිසා බලනවා. බලලා මම නවතිනවා මගේ යාළුවෙක් කෙනා තවත් බයික් එකක ඇවිල්ලා මොකද ඔබ මෙතන කරන්නේ කියලා අහනවා. මම කියනවා බෂ මාර ලස්සන ගෙල්ලෙක් වේ මම බග්ගේ දිහා බලාගෙන ගියා. ඒ පාරේ යම කියලා දැන් ෆනෝ කරලා ගිය බයනවා. ඒකෙන් තමයි ඒ පටන් ගන්නේ. අවුරුදු ගානක ආදරෙන් පස්සේ කසාද බැඳලා ඉතින් දෙයනේ කියලා තාමත් හොදට ඒක යනවා. මම කල්පනා කරේ දැන් අපි නම් ඉස්සෙල්ලා ෆෝන් නම්බර් එකක් වගේ නෙමෙයි යන්නේ. එතනත් ගේම ඔයා ගත්ත කෙනෙක්. ඒ යාළුවනේ සනත්ත නම යන්නේ මේ නන්න තිබ්බා. ඒ යාළුවා තාම ඉන්නවද? යාළුවා සෑහෙන කාලෙකින් හම්බෙලා නේ. යාළුවෝ ඉන්නවා. මට අහන්න ආසයි මෙහෙම ලව් වලදී ඔබ අර අපි කියන ස්ට්‍රෝං මේ කෝපරේට් ලීඩර්ද නැත්නම් හරිම ඉමෝෂනල් ලවිං ජස්ට් බේබිද? නෑ අපේ තියෙනවනේ කැරක්ටර්ස් අපි දැන් අපි ඒක සමහර ලාවට අපේ සමහර මේ moods අපි එළියට දාන්නේ නැහැ. දැන් සමහරලාට මම නම් ගොඩක් වෙලාවට ඔබතුමාට තරහ යනවා දැකලම නැහැ. ඒ වුණාට තරහ යනවා දැකපුවා ඉන්නවා වෙන්න පුළුවන්. මෝ අනන්තයෙන්. ඒක තමයි මං කියන්නේ. ඒ වගේ ආදරේදී සමහරලාට කෙනෙක් හිතනවා එයා හරිම මේ කියන්නේ මොනවාද අපි කියන්නේ අර එක විදියක් ඒ ඉගෙනීම ඒවා මේවටම ගියාම එයාගේ loving moments අඩුයි එහෙම කියලා කෙනෙක් කියන්න පුළුවන්. නෑ අපෝනේ යම හරිම සංවේදී තවම සංවේදී ආදර සමහරක් වෙලාවට වෙන පිරිමියෙක් නොකරන විදිහේ බොනද ආදරයක් මගේ අදත්
කියන අයත් තිබුණා. එහෙමයි මම හරි මාර සෙන්සිටිව් කෙනෙක්. ඔබ පෞරුෂත්වය ගැන කතා කරනවා මෙහෙමයි තරහ යන එක දැකලා නැහැ කියලා. ඔබ දැකලා නැති එක ගැන මම සතුටු වෙනවා. දැක්කම ඉන්න තරහ යන අවස්ථාවලදී මගේ ඉස්සරහ හිටපු අය කියයි එයා තරහ යන පුජ්‍යලයක් වෙන ජීවිතේට දැක්කේ නැහැ කියලා. ඉතින් ඒ මගේ ආවේනික හැඟීම් ප්‍රකාශනය ඒක තියෙනවා. මට අඬන්න පුළුවන් වෙලාවල් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් මට දවස් 2කට කලින් මම වෙඩින් එකක හිටියේ. එතකොට මේ වෙඩින් එකේ බෝයිගේ පැත්තෙන් පොඩි කතන්දරයක් තිබ්බා. පාර්ශවයෙන් නම් නොකර මම කියන්නම් පොඩි ප්‍රශ්නයක් නිසා මේ බෝයිගේ අම්මා සහ තාත්තා මේ වෙඩින් එකට ආවේ නැහැ. right. එතකොට මේ බෝයිගේ පැත්තෙන් එයාගේ නෑදෑයෝ හැටියට පෙනී සිටින්න උනා මට. එතකොට දැන් අර අපු මහත්තයා පෝරුවේ ඉඳගෙන නොයෙකුත් දේවල් කියනවා. අම්මා ගැන කියනවා, තාත්තා ගැන කියනවා. අම්මා තාත්තා එතන හිටියත් ඇඬෙන කතන්දර ඇහෙනවා. සහ ඉන්න අයටත් ඇඬෙනවනේ කියන දේවල් නේ. තමන්ගේ ජීවිතය ගැන මතක් වෙනවා. තමන්ගේ ආදරණීයන් ගැන මතක් වෙනවා. ඉතින් ඒ බෝයි අඬනවා. ඉතින් මටත් එදා ඇඬුණා. ඇඬුවා ඇත්තටම හදවතින්ම ඇඬුවා. පෙන්නේ නැහැ එළියට. ඒ තමයි මේ කිෂුගෝම සැතලේ ඉන්න මනුෂ්‍යෙක් වෙන්නේ උපත්තියෙන් මේ රූපය සහ මේ දේ තිබීම තුළ නෙවෙයි. සාමාන්‍ය මනුෂ්‍යෙක්ගේ තියෙන හැඟීම් දැනීම් එක්ක ජීවත් වෙනවා නම් එයා තමයි මනුස්සයෙක් වෙන්නේ. ඉතින් මම මේ පුංචලයක්. වෙනසල ඔබ බලනවා ඇති මේක වර්ෂානේ. මේක වර්ෂා එලි දැක්කද නියමිතයි පෙබරවාරි 15 වෙනිදා. දැන් යනවා මේ දවස්වල coming up ඔක්කොම trailers ටික යනවා. ඔව් ආදරවන්තයන්ගේ දිනේ තමයි ඊටවත් ආදරණීය මූවි එකක් උදේකාන්ත වන්නසූරියගේ අපි ආදරය කරන ගොඩක් අය ඒකේ ඉන්නවා. තරුණ අය වගේම සනත් ගුණතිලක මහත්මයා කෝස්ටා හැටියට එක පාර්ශවයක තාත්තා නෙමෙයි මේක ස්ක්‍රිප්ට් එක අනුව මම නමුත් මම තමයි දුව හදන්නේ. සනත් ගුණතිලක එහා පැත්තේ ඒ තරුණයාගේ තාත්තට ඉන්න. එතකොට මම ආමි ඔෆිසර් කෙනෙක්. සනත් ගුණතිලක පොලිස් ඔෆිසර් කෙනෙක්. පොලිස් ඔෆිසර් කෙනෙක්ට ඩ්‍රාමා එකක ඉන්නව කියද? පොලිස් ඔෆිසර් කෙනෙක් ඩ්‍රාමා එකේ ඉන්නේ හිතා ගන්න බැරි කතාවක්. ඉතින් ඔබ ආපුලි සමතම කොච්චිනෙන් මේ අය මේ අධ්‍යක්ෂකවරු මට ආරාධනා කරනකොට ඉතින් මම එයාට කිව්වා අනේ මම පොලිස් ඔෆිසර් කෙනෙක් මට ලුක් එකක් නෑ. ඒ කටහඬක් මට ඒ ස්ටයිල් එකක් මට නෑ. ඇයි මාව කියනක මම දෙන්නගේ මේ ඉතින් එයාගේ උත්තර තියෙනවා නේද? මම දන්නේ ඒක හොට පස්සේ ඊට පස්සේ මම මට ඒගොල්ලෝ විකුණනවා දෙන්නවා. ඇයි මම ඒක ඉලදී ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් එයාගේ ස්ටෝරි එක දුන්නේ. ඉතින් මම ඉතින් දෙන්නගෙම අවසානයේ ඇහුවා එකම ප්‍රශ්නේ. ඔබ හිතනවා නම් මට ඒක කරන්න පුළුවන් කියලා. මම කරන්න කියලා. ඉතින් ඒකත් හිතාගන්න බැරි කතාවක්ම තමයි. ඔබ ස්පෝර්ට්ස් වලට ඉතාම ලැබි කෙනෙක්. ඒ කාලේ මතකද? මොනවා ගොඩක් පුළුවන් අවුරුදු ගණන් දිනලා තියෙනවා. අදටත් ස්පෝර්ට්ස් වලට ඇක්ටිව්ලි මේ එන්ගේජ් වෙලා ඉන්නවා. ඒ ජයග්‍රහණ ටිකක් කියමුකෝ. මීටර් 110 කඩළු පැනීම ඉසව්වේ ජාතික ශූරයා මගේ කාලේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 6ක් නැත්නම් 7ක් දිගටම ප්‍රථමයා. තව තියෙනවා කියලා මීටර් 100 කොළඹ දිස්ත්‍රික් චැම්පියන් වුණා. ඉතින් ඕවා ඔක්කොම කරගෙන ඉතින් ඒකත් එක්ක මම වැඩ කරන්න පටන් ගන්නවා. රැකියාව කරන්න. ඒකත් එක්ක මම ඇත්ලටික්ස් අතාරිනවා. ඊට පස්සේ කම්පැනිස් වල තියෙන ස්පෝර්ට් මීට් වල තමයි මම දුවන්නේ. ඒකම අවසානයේ හේතු වෙනවා මම මොඩල් කෙනෙක් බවට පත් වෙන්න. කාකොලායකනේ වැඩ කරනකොට පොලිස් පාක් එකේ තිබ්බා ස්පෝර්ට්ස් මීට් එකක්. ඉතින් කම්පැනි එක දන්නවා මම නැෂනල් චැම්පියන් කියලා. ඉතින් අර පොඩි ආකර්ෂණයක් ගන්න සහ ආලෝකයක් එකතු කරන්න එයා තීරණය කරන හර්ඩල්ස් ඉවෙන්ට් එක දාන්න. ඉතින් මම පළවෙනිය වෙනවා මම හිතන්නේ දෙවනියා හර්ඩල්ස් පහක් විතර පිටිපස්සෙන් වෙන්නේ නැති. ඉතින් කැමරාමන් කෙනෙක් ඇවිල්ලා ෆොටෝ එකක් ගන්නවා මම ලාස්ට් හර්ඩල් එක ක්ලියර් කරනකොට හරි ටෙක්නික් එකෙන් හරි ස්ටයිල් එකෙන්. ඉතින් ඒ කාලේ ඩිජිටල් නෑනේ. ඉතින් පස්සේ WhatsApp නෑ ෆෝන්ස් නෑ මොකුත් නෑ. ඉතින් ඒ ෆොටෝ එක ගත්ත පුජ්‍යල එනවා කාකෝලයකට මාව වාගෙන ඇවිල්ලා ෆොටෝ එක පෙන්නලා අහනවා මේක ඇඩ් එකකට දාන්න අවසර දෙන්න පුළුවන්ද කියලා. ඉතින්
තරුණ කාලේ ඉතින් කිසි ප්‍රශ්න නෑනේ. හරි ආසෙනේ කොහොමද ඉතින් ඒක පත්තරේ යනවා ප්‍රින්ට් මීඩියා වල විතරක් ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මට ආරාධනා එනවා අනිකුත් ඇඩ්වර්ටයිසිං කම්පැනිස් වලින් එක එක ඇඩ්ස් වලට ටෙලිනාට්‍යයක් වෙනුවෙන් හෝ චිත්‍රපටයක් වෙනුවෙන් ඒ කාලේ නොකරුවට රංගනයේ ඒ කාලේ ඉඳන් කරනවා ඊට පස්සේ ඔබ දන්නා ආකාරයේ මේ TV programs වලට අපි වෙනම වෙන්න ඕනේ. මොකද මම හිතන්නේ අවුරුදු 14ක් එක දිගට බිස්ටෝක් එකත් නම ගියපු මොකද දැන් වගේ නෙමෙයි ඉස්සර වැඩසටහනක් මිනිසුන්ගේ ඔළුව වලට ගියොත් ඒ නමත් එක්කම කෙනත් එක්කම හැමදාම ඔළුවේ රැඳිලා තියෙනවා. ඒ මතකය තියෙනවා සහ ඉතින් ඒක දෙකවත් ඇත්තටම ආරාධනාවක් මත තමයි මම ඒ කොලම් එක පටන් කොලමිස් කෙනෙක් හැටියට මොකද ඒ කාලේ මගේ ඒ කාලේ අද වගේම තමයි එදත් මගේ වෙනස් අදහස් තිබුණේ සහරි ප්‍රායෝගික අදහස් සහ අත්දැකීම් හරහා මම දෙන උපදේශනය. ඉතින් Sunday Observer එකේ ඒක ඉතින් number 1 national English paper එක කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකේ කොලම් එකකට ආරාධනා කරනවා leadership management marketing branding ඔය management දේවල් සම්බන්ධයෙන් ලියන්න ප්‍රායෝගිකව ළමයින්ට ඉගෙන ගන්න අයට තරුණ අයට යම් කිසි ආදර්ශයක් සපයන විදිහට කියලා. ඉතින් ඒක පටන් ගන්නවා. ඒ තම සාර්ථක වෙනවා. ලැන්ග්වේජ් එක ගැන අපි කතා කරොත් එහෙම දැන් අවුරුදු 70 60 වගේ ඉන්න අයගේ අම්මලා තාත්තලා කාලේ අනේ අපේ කාලේ ඒවා තිබ්බේ නෑ කියන එක අපිට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න විදියක් තිබ්බේ නෑ. අපිට අඩු පහසුකම් ටෙක්නොලොජි එක මෙහෙම නෑ කියලා තමයි අපි අහලා තියෙන්නේ. දැන් ඔබේ කාලේ එහෙම නෑ කියලා මම කියන්නේ ඔබ ඊට මෙහා පරම්පරාවේ හින්දා. නමුත් කොහොමද මේ හම්බ වෙච්ච දේවල් ඇතුලේ මේ ගේම් එක ප්ලේ කරන්නේ? ඔව් ඉතින් මෙහෙමයි ඔබ කියපු දේ හරියට මගේ කාලෙත් අපිට අවශ්‍ය විදියට ලිහිසින් ඉගෙන ගන්න ක්‍රම වේදයන් තිබුණේ නැහැ. භාෂාව ගැන කතා කරනවා නම් ඉංග්‍රීසි භාෂාව ගැන තමයි ඔබ මෙතන විශේෂයෙන්ම ඉතින් ඒක ආයාසයෙන් අමාරුවෙන් ඉගෙන ගත්ත එකක් කොච්චි. ඒක ලිහිසි වුණේ නැහැ. මොකද පරිසරය අද පරිසරය වගේ නෙමෙයි. දා පරිසරයේ ඒක ඉගෙන ගන්නවා කියලා කියන්නේ වෙනම එෆර්ට් එකක්. අද ඒක වටපිටාවේ තිබෙනවා. Tamante ඉන්ට්‍රස්ට් එකක් තියෙනවනම් කැමැත්තක් තියෙනවනම් අවශ්‍යතාවය තියෙනවනම් වටපිටාවෙන් හොලනන්න පුළුවන්. ඒකල් හරි අමාරුයි ඒක කරන්න. ඒක නිසා ආයාසයෙන් ඉගෙන ගත්තා. ඒක ප්‍රගුණ කෙරුවා. ඉතින් වාසනාවකට මම බහුජාතික සමාගම් වලට තමයි වැඩ කරන්නේ. ඉතින් ඒවා ඇතුලේ පාවිච්චි වෙන ඉංග්‍රීසිය. අනිවාර්යෙන්. ඉතින් ඒක අර නිකම් එදිනෙදා අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කිරීමම නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා අර බව කිව්වනේ මම නම්බර 1 වෙන්න ඕනේ සහ සුවිශේෂී කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මට අවුරුදු 19 දී කායිකක් ලැබෙන එක්සිකියුටිව් පෝස්ට් එකක් වාකෝලික ලැබෙනවා. ඉතින් එතකොට මට ලියුම් ලියන්න වෙනවා දවසකට සෙක්‍රටරිස් දෙන්නේ කිටිය මට. ඒ කියන්නේ ලියුම් ලියන්න විතරයි. කාකෝල කියන්නේ ඉස්කෝලද පල්ලි පන්සල්ද හෝටල්ස්ද හැම ඉවෙන්ට් එකක්ම ඒ කාලේ ස්පොන්සර් කරනවා සහ ගනුදෙනු කරනවා. ඉතින් ලියුම් ලියන්න වෙනවා. ඉතින් එතකොට මම ලියුම් ලියන කලාව සුවිශේෂී අනිත් අය නොලියන විදිහට ස්ටයිල් එකක් ඩෙවලොප් කරගන්නත් මම ලොකු ආයාසයක් ගත්තා. ඒ කාලේ අද වගේ කම්පියුටර්ස් ගොඩක් පාවිච්චි කම්පියුටර්ස් තිබුණා. නමුත් එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. කම්පියුටර් ඔපරේටර්ස්ලා සහ කම්පියුටර් ඩිවිෂන් තමයි තිබුණේ. අපි අපේ රැකියාව වෙනුවෙන් කම්පියුටර්ස් පාවිච්චි කරුවේ නෑ ඒ කාලේ. එතකොට ඉතින් දේවල් දැකලා කියවලා ඒ ඕන්න කොපි කරගෙන ලියාගෙන ඒවයි කොපිස් තියාගෙන ඒවා පාවිච්චි කරමින් ඒ ප්‍රගුණ කිරුවා කළා ඒ නිපුණතාවය හදාගත්තා. ඉතින් මොඩලින් වලට ඉන්න ඔබ මේ පාර කැපෙන්නේ කොහොමද? ෆස්ට් ඉන්විටේෂන් එක එන්නේ කොහොමද? අර මං කිව්ව හර්ඩල්ස් වල මම පළවෙනිය වෙනකොට ඒ ගත්ත පික්චර් එකෙන් එහෙම ඉන්නේ. ඊට පස්සේ සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. දැන් මම අර ආසියානු ලාබාලතම් පුජ්‍යල හැටියට මාව හඳුනා ගන්නකොට රට සහ ලෝකය හමීරියාස්සල මගේ මිත්‍රයා ෆෞසුල් මට ආරාධනා කරනවා එයාගේ ෆස්ට් ලෝකල් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් හැටියට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් ඒකට ඉතින් අකමැති වෙන්න කිසි හේතුවක් තිබුණේ නැහැ. නමුත් ඒකේ concept එක ඒකේ creative එක ඇවිල්ලා ටිකක් controversial. ඒක තිබ්බේ ලකාවේ most expensive shirt brand එක promote කරන්න. ඉතින් එතෙන්දී ඒකේ creative එක උනේ jacket එක දාලා ඇතුළත මුකුත් නෑදලා නැහැ. Right? What makes a man complete? ඒකේ theme එක තිබුණේ. ඒක shirt කියන එක ඉතින් උත්තරේ වෙන්නේ.
ෂර්ට් එක නැතුව ජැකට් එක දාලා තාජ් සමුද්‍ර හොටෙල් එකේ ලොබි එකේ තමයි ෂූට් එක තිබුණේ. එදා මොකක් හරි හේතුවක් උඩ මාකටිං කරන 400කගේ විතර ලොකු කොන්ෆරන්ස් එකක් තියෙන දවසක්. ඉතින් මම ෂර්ට් එකක් නැතුව ජැකට් එක දාලා මට ඇවිදින්න සිද්ධ වුණා සහ ෆොටෝග්‍රැෆි කෙරුවා. ඉතින් ඇඩ් එක ගියාම ගොඩක් අය ක්‍රිටිසයිස් කරන්න ගත්තා. යා මෙච්චර මේ එකක් කළා මෙච්චර ජයග්‍රහණ වල CEO කෙනෙක් පපුවා දෙනවාද කියන එක. ඒ බලන්න අපේ අයගේ තියෙන පටු අදහස්. ඉතින් මම ඒක ගණන් ගත්තේ නෑ. මගේ ගමන මං ඉදිරියටම ගියා. මට හේතුවක් තිබුණා ඒ දේ කරන්න. ඒ හේතුවම අනිත් අයටත් හේතුවක් වෙනවා නම් හොඳයි. මොකද මේ සාම්ප්‍රදායික චින්තනය ඇතුලේ අපි කොටු වුණොත් අපිට කවදාකවත් ලෝකේ ජය ගන්න හම්බෙන්නේ නෑ. බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්න හම්බෙන්නේ නෑ. තමන්ගේ තියෙන සියලුම වටිනාකම් වලින් වැඩ ගන්නට හම්බ වෙන්නේ නෑ. ඒක ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ තියෙන දේවල් එක්ක තමන්ගේ තියෙන දේවල් අනිත් අය නොදැක තමන් වලපල්ලට යනවා. ඒකද විය යුත්තේ. එහෙම නැත්නම් තමන් චැලෙන්ජස් ගන්න එකද? තාකල් තමන්ගේ උපරිම ශක්තිය යොදවලා කළ හැකි සියලුම දේවල් නිවැරදි හරි සමාජ විරෝධී නොවන අනීතික නොවන දේවල් කළා ඒකේ වටිනාකම තමන් ආග්‍රහණය කරන ගමන් අනිකාටත් ඒ වටිනාකමේ වාසිය බෙදා ගන්න තමන් ඉදිරිපත් වෙනවාද කියන එක. කොචි දැන් මේවා දේවල් කියනකොට මේ මාව නේ මමනේ අහන්නේ. ඒක තමයි දැන් මම කිව්වේ නෑ මේක මම ඔය ඔක්කොම අහන්න හේතුවක් තියෙනවා. රයිට්. හේතුව ඔබේ පැත්තෙන් කියන මම මගේ පැත්තෙන් කියන්න. මම මේ දේවල් බෙදා හදා ගන්නේ මේ කතා හෙන්නකොට මේ 1000 ටෝක් ඇතුලේ අපි මේ ටෝක් එක දෙනකොට මේකේ තියෙන පණිවිඩ අපි එවුන්ට කොච්චි අපේ මේ කොල්ලන්ට අපේ කෙල්ලන්ට මේවා ඇතුලේ තියෙන කතන්දර. මෙන්න මේ කතන්දර රියල් ස්ටෝරීස් මේවා මේ රියල් ටෝක් මේවා. එතන මේවා අධ්‍යයනය කරනකොට මේවට අහුම්කම් දෙනකොට මේවා අපි ධර්මය කරගෙන මේවායින් කියවෙන දේ සහ නොකියවෙන දේ අපි අවබෝධ කරගත්තා අපිට යම්කිසි නව අරමුණක් ඇති කරගන්න පුළුවන්. අපි ඇතුළෙම සහ විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් අපි කොල්ලන්ට අපි කෙල්ලන්ට පුළුවන් කියන එක එයාට වැටහෙන්න ඕනේ. සහ ඒ විශ්වාසය ගොඩනගෙන්න. ඉතින් ඒකෙන් අවසානයේ මේ රට ගොඩ ගැනීමට අවශ්‍ය පදනම සැකසෙනවා නම් එහෙනම් ඔබ අහන ප්‍රශ්නය සහ ඔබ දෙන පිළිතුර ඇතුලේ අපි යම්කිසි සමාජ සේවයක් කළා තියෙන්න පුළුවන්. ඉතින් දැන් අපි රට ගැන කතා කරොත් එහෙම ලංකාව ගැන කතා කරොත් අපි කියනවා ඉෂාරා නායකර් මහත්මයා එහෙම නැත්නම් ධම්මික පෙරේරා මහත්මයා නැත්නම් රේණසිල්වා මහත්මයා දිලිත් ජයවීර මහත්මයා දැන් පසු කලින් අපි හරි ජයවර්ධන මහත්මයා ඔව් කීප දෙනෙක් කියන ලිස්ට් එකක් තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා ඒ එක කැටගරි එකක් කියලා මම හිතනවා තාම ගමේ මිනිස්සුන්ට මේ ෂෙයාර්ස් ගැනවත් ස්ටොක් මාකට් ගැනවත් මේ ලංකාවේ පළවෙනි සල්ලිකාරයා කියන ඒ අදහස ගැනවත් සමහර විට ඔබ වැනි ජීවිතේ ජයගත්ත ඒ වෙනුවෙන් මහා ඉගෙනීමක් තියෙන අය ගැනවත් අවබෝධයක් නැහැ. ඔබ හිතනවාද එහෙම? ඒකට එහෙම අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ වෙන තලයකින් නැහැ කියලා ඔබ හිතනවා. ඔව් දැනට අවුරුදු 10කට කලින් තිබිච්ච තත්ත්වෙයි අද තත්ත්වෙ ගත්තොත් සුබවාදීව වෙනස් වෙලා තියෙනවා. එදා තිබුණු දැනුම් මට්ටමට වඩා දැනුම් මට්ටම අද වැඩි. නමුත් ඒක ඇද්ද සෑයීමට පත් වෙන්න පුළුවන්ද? උත්තරය නැත. අපි සෑහෙන්න පහලින් සිටේ යුතු ස්ථානයක් සංසන්දනාත්මක බලන්න අපි ඉන්නේ තාමත් පහලින්. ඒ අවබෝධය අපේ අයට තිබිය යුතුයි. ඉතින් ඒක වෙමින් පවතින ට්‍රෙන්ඩ් එක ඕකේ. නමුත් ඒ ට්‍රෙන්ඩ් එක මීට වඩා ෆාස්ට් වෙන්න ඕනේ. ඒක හරහා අපේ ගම්වල ඉන්න සාමාන්‍ය පවුල්වල ඉන්න අයට ඒ දැනුම ලැබුණාම ඒ දැනුම හරහා මේ තරුණ පරපුර මේ ළමයි දේවල් හොයාගෙන යයි. ඒ දැනුවත් වීම වෙයි. අවසානයේ ඒ අයට ඒ ඉන්ස්පිරේෂන් එකක් උත්තේජනයක් රයිට් මේ වගේ අවස්ථා තියෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථා අපි පාවිච්චි කරන්න ඕනි කියන ඒ උත්තේජනය එයි. නමුත් අද තියෙන තත්ත්වය ටිකක් මදි. ඉතින් මේ වගේ වැඩසටහන් හරහාත් ඒ පණිවිඩය එයාට යනවා. මොකද දැන් මොබයිල් එකක් නැති කෙනෙක් හොයාගන්න බැරි තරමටම හැමෝටම වගේ තියෙනවා සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ වැඩසටහන් හරහා ලොකු දැනුවත් වීමක් සිද්ධ වෙනවා. අපි මේ ඩිජිටල් නැත්නම් සෝෂල් මීඩියා ගැන හැම කෙනාම ගොඩක් වෙලාවට බනිනවා. නමුත් ඒකේ තියෙන හොඳ පැත්ත සහ ඒකේ තියෙන වටිනාකම
දැනුවත්වීම වැඩි කරගන්න සහ කරුකාරණ හොයාගෙන යන්න අධ්‍යාපනය ලබන්න ප්‍රායෝගික උදාහරණ හොයන්න උදාහරණයකට හිතන්නකො සෝෂල් මීඩියා නොතිබුණා නම් අද ලංකාව කොතනද ඉන්නේ? ඒ අයගේ දැනුම මොන මට්ටමේ තියෙන්න තිබුණාද? සහ අද තියෙන මට්ටම කොච්චර සාපේක්ෂව දියුණු වෙලා තියෙනවද කියන. ඉතින් ඇත්තටම මේ ඔබ අහපු ප්‍රශ්න නෙමෙයි, නමුත් මම ඒකට පොඩි උඩ සෝෂල් මීඩියා කියන එක අත්‍යවශ්‍යයි. මේක අපි නිවැරදිව පාවිච්චි කරන්න ඕන. වැරදියට පාවිච්චි කරනවා නම් ඒක සම්බන්ධයෙන් අපි වැඩිහිටියන් හැටියට තව පරපුර අපි එඩියුකේට් කරන්න ඕනේ. එයාට ඒ ආවාදයේ උපදේශන දෙන්න ඕනේ. මොකද සෝෂල් මීඩියා නැතුව රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් ග්ලෝබල් විලේජ් නේද? අපි හෝමෝ සේපියන් ගෙන් ටෙක්නිකස් වලට ඇවිල්ලා හැමදේම අතට අතැඹුලක් කියලා අපි කියන්නේ. අපි ලෝකයේත් එක තරල් කරන්න ඕනේ අපේ ළමයි. ලෝකයේත් එක කොහොමද තරල් කරන්නේ? ඒ ළමයින්ට ඒ ටූල් එක නැත්නම් අනේ අයිති මේව අවබෝධ කරගන්න ඕනේ. හැම එකකම හොඳ වගේම නරකක් තියෙනවා. නරකක් නැති කිසිම හොඳක් මේ ලෝකේ නෑනේ. කිසිම ධර්මයකවත් එහෙම පැහැදිලි කරලා නෑ. මම බෞද්ධයෙක් බුදුරජාණන් වහන්සේලාත් එහෙම දේශනා කළා නෑ. මේක හොඳ මේක විතරයි කියන එක. අප පිළ අටලෝ දහම ගැන කතා කරලා තියෙන්නේ. ඒක මම හිතන්නේ හැම ආගමකටම මේ පොදු දෙයක්. ඒක තමයි ලෝකේ යථාර්ථය. ඉතින් ඒක තුල තමයි අපි මේ තර්ක ගේන්න ඕනේ සහ අපි ඒ තර්ක පාවිච්චි කරනකොට ඒ යථාර්ථය අවබෝධ කරගෙන ඒ තර්ක විද්‍යාත්මකව සහ මේ බුද්ධියෙන් අපි මේ විසඳ ගන්න ඕන කාරණා මේක. Gen Z හොඳ නැද්ද? හොඳයිද? අනේ හොඳයි ඉතින්. ඒක ඇවිල්ලා වෙනම මේකක් Gen Z ලෝකේ තියෙන ප්‍රවණතාවය. ඒ අය තමයි මේ ලෝකයේ ඉස්සරහට ගෙනියන්න ඒකට නායකත්වය ගන්න, ප්‍රමුඛත්වය ගන්න, අවශ්‍ය නව තාක්ෂණය ගේන්නේ, ක්‍රමවේදයන් ගේන්නේ ඒ ජර්නි එකේ ඉන්න අය. ඒ හැටියට අපිට කියන්න පුළුවන් නෑ ඒ කාලේ වගේ නෙමෙයි. අර කල්චරල් මුකුත් ඒගොල්ලන්ගේ ඇඩ් වෙලා නැහැ කියලා පොඩි කතා. දැන් ගේම් එකක් තියෙනවනේ වැඩි පරම්පරාවක්. තියෙනවා. ඉතින් ඒක තමයි හැටි. ඒක අපි වැඩිහිටියන් හැටියට අපි කැමති නෑ ඒක එහෙම නොවී මෙහෙම වුණා නම්. නමුත් එහෙම තමයි අද ලෝකයේ හැටි. එහෙම තමයි ඒ අයගේ විදිය. ඉතින් ඒක නිසා අපි ඒ අයට ඒ තැන දෙන්න ඕනේ. අපි අවශ්‍ය තැන්වලදී වෙලා ඒ අවශ්‍ය උපදේශනය සහ මේ දැනුමතුකම අපි දෙන්න ඕනේ. ඒගොල්ලෝ පිළිගන්න වෙලාවල් තියෙනවා, නැති වෙලාවල් තියෙනවා. නමුත් ඒක තමයි හැටි. දැන් අපි ඔබ මම දන්න ඔබ කොච්චර ඔබේ දෙමෝපියන්ට ආදරේද ඒක කියන එක සහ ඔබ ජීවිතේම කැප කරලා තියෙන කියන එක. නමුත් ඒ අය කරපු විදිහටම නෙමෙයි ඔබ දේවල් කරන්නේ. හරි? මගේ දෙමෝපියෝ කරපු විදිහට නෙමෙයි මම දේවල් කරන්නේ. ඉතින් ඒ අතරේ එහෙම තියෙද්දී ඇයි අපි කියන්නේ අපේ ළමයින්ට නෑ මම කරන විදිහට කරන්නේ. එහෙම නැත්නම් අපි හිතන විදිහට කරන්නේ. හරිම අසාධාරණ ලෝකයක්. එහෙම අපි කියනවා නම්. ඉතින් ඒක හොඳයි. මම කැමතියි Gen Z එක තමයි මේ අපේ මව්විම ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න එකම ක්‍රමවේදය වෙන්නේ ඒ අයට හැන්ද දීලා ඒ අයට මේක ඉස්සරහට අරගෙන යන්න අවශ්‍ය සහයෝගය දෙන්න. ලංකාවට පොලිටිකලි මේ වෙලා තියෙන දේවල් හෝ මොන හරි අපි අචීව්මන්ට්ස් තියෙනවා හෝ නැතා හෝ ඒක ගැන ඔබ මොකද හිතන්නේ? පොලිටිකලි තව සපෝට් එකක් ලංකාවට ඕනේද? නැත්නම් ඒක හරියට තිබුණා නම් රට මීට වඩා වෙන තැනක තියෙන්න තිබුණාද? මොකද ඔබ පිටරටත් එක්ක නිතර ගනුදෙනු කරන ඒ බිහේවියර් එක දකින්න කෙනෙක්. අද මේ මිනිස්සුන්ට තියෙන ලක්ෂණය එක මිනිස්සුන්ගේ තියෙන මේ ලයිෆ් එක මිනිස්සු ලයිෆ් එක එන්ජොයි කරන විදිය අහසයි පොළොවයි වගේ මේ කොච්චි. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණේ නෑ. මිනිස්සු කුකුල් මස් කෑල්ලක් කෑවේ මගුල් ගියකදී. ගෙදර මාළු ඕනනම් අර ෆෝස්ටර් බෙල්ට් එකේ ඉන්නවනම් මාළු අඩුවට තියෙනවනම් කන්නදේ. අති දුෂ්කර බස් එකක් එන්න පැය 2-3 ඉන්න සිද්ධ වුණා. කොළඹ ඉඳන් මාතරට යන්න පැය 6-7 ගෙවන්න සිද්ධ වුණා. රයිට් අද පැයකින් යනවා. ඒ කාලේ ගෙවල් වල ලයිට් තිබුණේ නෑ. භූමිතෙල් ලාම්පු පත්තු කරගෙන කුස්සියේ මේ ලිපට බටයකින් පිඹ ඇස්වල කඳුළු පෙරාගෙන ඉව්වි කිරුවේ. අද කොච්චර හොඳ ලයිෆ් එකක් තියෙනවද මේ කොච්චි. ඇයි අපි මේ දේශපාලනඥයෝ ගැන බලලා දේශපාලන පක්ෂ ගැන හිතලා ඇයි මෙහෙම මේ කරන්නේ? අවුරුදු 60 70 80
අයගෙන් පොලිටිකල්ලි බයස්නස් එක පක්ෂකට තිබෙන ඒ සම්බන්ධතාවය ගැතිභාවය අයිල් කල්ලා ස්වාධීනව හිතෝ අද ලංකාව පුද්දුම දිනුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත තව වැඩිපුර මට්ටමකට යන්න තිබුණාද? ඔව් තිබුණා. ඉතින් ඒක මුලේ නෑ. වෙනම කතන්දරයක්. නමුත් රට කෑව අවුරුදු 76ක් ඒ තරම් කුහක right ස්ටේට්මන්ට් එකක් වෙද නැහැ. තනිකර ඒ කියන්නේ පොලිටිකල් ස්ටේට්මන්ට් එකක් ඔය කොච්චි එක. මම නම් ඒකට කොහෙත්ම කැමති නෑ ඔය කියන කතන්දරේ. මොකද මම මගේ වයසත් එක්ක මම එදා මිනිස්සු විදුපු දුක් මම දැකලා තියෙනවා. සෞම්පකාරවල පෝලිං වල ඉන්න උණ පාන් එකක් ගන්න සෞපකාර පෝලිං වල ඉන්න සිද්ධ වුණා. හාල් අර කූපන් එකට හාල් සේරු දෙක ගන්න ඉන්න උණා. ඊළඟ සතිය හරි මාසය හරි කූපන් එක වැලිඩ් වෙනකන් ආපෝ කන්න තිබුණේ අනබතනමයි විතරයි. රයිට් අඳින්න තිබ්බේ භූමි තෙල් ගඳ චීත් ඒකත් අවුරුද්දකට එකක් වගේ තමයි අඳින්න මේ හැකියාව ලැබුණේ. මිනිස්සු කෘෂි කර්මාන්තේ අර උදළු ගාගෙන මේව කරාගෙන වැස්සේ අවුවේ වේලීගෙන පුදුම දුකක් වින්දේ මේ වගා කරන්න. අද එහෙමද තාක්ෂණය ඇවිල්ලා ඒ ඔක්කොම ඇවිල්ලා. ඉතින් අපිට වඩා දියුණු රටවල් දිහා බලලා කියන්න පුළුවන් අපිටත් එහෙම ඉන්න තිබුණා නේද කියලා. ඉන්න තිබුණා. ඔව් මිනිස්සු වැඩ කෙරුවා. පොලිටිෂියන්ස්ලා නෙවෙයි. මිනිස්සු වැඩ කෙරුවා. අපේ මිනිස්සුගේ ප්‍රශ්නය තමයි මේ කොච්චි පොලිටිෂියන්ස්ලා දේවල් දෙනකම් බලාගෙන ඉන්න. පොලිටිෂියන්ස්ට බෑ ආර්ථික වටිනාකමක් නිර්මාණය කරන්න. යාට පුළුවන් ප්‍රතිපත්ති හදලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ආර්ථිකමේ වටිනාකම රටක් වෙනුවෙන් හදන්නට වෙන්නේ මේ ශ්‍රම බලකායට. මේ 8.5ක් හරි ඉන්න ශ්‍රම බලකායට. අදට වඩා හොඳ හිතක් ඕනේ නම් අනේ වඩා හොඳට වැඩ කරන්න. එච්චරයි තියෙන්නේ. වෙන මොකුත් මේක මැජික් එකක් නෑ. ලංකාවේ තරුණ පරම්පරාවට ඔබත් එක්ක මෙහෙම අපි ලිස්ට් අවුට් කරොත් එහෙම ඔබ ඔබේ වයස සීමාවෙදී ලබාගත් දේවල් තියෙන ඒ වයසත් එක්ක අපි යම් කිසි අචීව්මන්ට් එකක් අපි මෙහෙම ගත්තොත් එහෙම ගත්ත අය හරිම අඩුයි මං හිතන්නේ. ඒකට හේතුව මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි කෙනෙක්ට උවමනායි නම් ජීවිතේ දිනන්න අර අපි කියනවා වගේ අර බුදුදහම කියන්නේ පස්මහ බැලුම් කියලා කාලේදී ප්‍රදේශයේ කුලේ මම බලලා එන්නේ නැතුව ජීවිතේ දිනන්න දෙන්නකෝ ඔපිනියන් එකක්. ඔව් මේකයි. තමන් ජයග්‍රහණය කරවා ගැනීම තමන්ට අයිති කාර්යයක් මිසක් අනිකා විසින් තමන් වෙනුවෙන් නිර්මාණය කරන කාර්යයක් නෙමෙයි. කියන්නේ තමන් විනා කෙනෙක් වීම හෝ නොවීම තමන්ගේ තීරණය සහ තමන්ගේ ක්‍රියාදාමය තුළ ක්‍රියාපටිපාටිය තුළ ක්‍රියාකාරකම් තුළ රඳා පවතින දෙයක්. ඒක නිසා අනුන්ගෙන් යැපෙන්න එපා. තමන්ගෙන් යැපෙන්න. තමන්ගේ තිබෙන චැලෙන්ජ් එක අභියෝගයට යම් කිසි රුකුලක් දෙනකන් එහෙම නැත්නම් තමන්ගේ චැලෙන්ජ් එක පහසු කරනකන් ඉන්න එපා. රයිට්? මට තිබෙන අභියෝගයන් වලට පිළිතුරු තිබෙන්නේ මගේ ඇතුලේ. ඒක බාහිරව තියෙන පිළිතුරක් නෙමෙයි. අන්න ඒ පිළිතුර හොයාගන්න. ඒ පිළිතුර හොයාගෙන ඒ පිළිතුර ක්‍රියාත්මක කරන්න. අපිට ලැබිච්ච ප්‍රතිඵලය සෑහීමකට පත්විය නොහැකි ප්‍රතිඵලයක් නම් ප්‍රතිඵලය ක්වෙස්චන් කරන්න එපා. තමන්ගේ බිහේවියර් එක ක්වෙස්චන් කරන්න. තමන්ගේ හැසිරීම, තමන්ගේ ක්‍රියාකාරකම් ක්වෙස්චන් කරන්න. ඒක හදාගන්න ප්‍රතිඵල නිරායාසයෙන් ලැබෙයි. ටීවී වලට කොහොමද එන්න පටන් ගන්නෙ? ඒ තැනට වැඩසැලසෙන්නේ කොහොමද? සහ ඒකට පොඩ්ඩක් නිකන් ෂයි වගේ දැන් බිස්නස් වර්ල්ඩ් එකේ ඉඳලා එකපාරට මේක වෙන කරියර් පාත් එකක් එනකොට එහෙම මුකුත් තිබ්බේ නැද්ද? ඔව් ඒකේ දැන් ඔය ප්‍රශ්නේ අහනකොට කොච්චි මගේ මතකය ගියා. මගේ තවර කාලේ කාලේ වැඩ කරන කාලේ මම කිරුවේ ප්‍රවර්ධනය, අලෙවි ප්‍රවර්ධන. ඒකින්ද ගොඩක් කතා කරන්න සිද්ධ වෙනවානේ. ඉතින් මම මතකයි එක ගම්මුදාවක ප්‍රවර්ධන ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒකෙදි අනවුන්ස් කරන්න වගේ ජොබ් එක කරන්න වල සිද්ධ වුණා අවුරුදු 19 දී. ඉතින් ඒකට ස්ථානයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒකට අපි මේ මෑතකදී අපතලින් වියෝ වෙච්ච කලාශූරී සතිෂ්චන්ද්‍ර විද්‍යාසිංහ මැතිතුමා මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ලොක්කා. ඉතින් එතුමාට තිබුණ ලස්සන ඕපන් එයා තියටර් එකක්. මම එතුමාට ගිහිල්ලා බොහොම යටහත්
ඉල්ලුවා මේක මට පාවිච්චි කරන්න පුළුවන්ද මේ වැඩේට කීයක් ඕනේද කියලා. එතකොට අනේ නෑ සල්ලි එපා. මට පොඩි මහත්තයෙක් ඔක පාවිච්චි කරන්න මට සල්ලි එපා. මගේ කොල්ල කෙල්ලන්ට පොඩ්ඩක් බීම ටිකක් නොමිලේ දෙන්න කියලා ඊට පස්සේ දැන් හැන්දෑවක මේක තියෙන මම දැන් හැන්දෑවක අපේ කට්ටියව ආමන්ත්‍රණය කරන පොඩි තරඟ ඩ්‍රෝ එකක් මේවත් තිබුණා වහින්න පටන් ගත්තා. එතකොට උපහාරයක් හැටියට මේක මම මේ සඳහන් කරන්නේ. එතුමාගේ තිබුණ ලොකු අම්බ්‍රෙලා එකක්. ඒ මැතිතුමා කුඩේ අරගෙන ඇවිල්ලා මගේ පිටිපස්සෙන් අනේ මේ පොඩි මහත්තයා තෙමෙනවා කියලා. එතුමා තෙමි කොච්චි මාව වැස්සෙන් ආරක්ෂා කර බයික් එකක් තිබුණ පොඩි දෙයක් ටික මට කුඩේ හෙළගෙන හිටපු මනුස්ස මේ මහත්මයෙක් මම පුදුම මගේ හදවතේ පුදුම ඇනක් එතුමට තියෙනවා. එතුම නැති වෙච්ච ගාවත් මගේ ඇස්වලට කඳුළු ආවා. ඉතින් මම ඒක සඳහන් කිරුවේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට. ඉතින් ඒ කලින් නම් මම කතා කරන්න ආසාව සහ කතා කරන්න හැකියාව. ඉතින් ඒකෙන් එක අවස්ථාවලදී නොයෙකුත් ආරාධනා එනවා. එහෙම ආවා. ITN එකේ youth challenge එකේ guest judge කෙනෙක් හැටියට ඇවිල්ලා වාඩි වෙන්න කියලා මට ආරාධනා ලැබුණා. ඉතින් guest judge කෙනෙක් හැටියට මම වාඩි වෙලා ඉඳලා අර talent එක ඒවා stage එකට එනකොට පොඩි එතකොට ඒකේ අර එක ඇක්ට්ස් වලදී මම මගේ කමෙන්ට්ස් දුන්නා. ඒක දැකපු වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා මට ආරාධනා කරනවා පර්මනන්ට් පැනල් එකට එන්න කියලා. ඉතින් ඒකට එනවා. ඒකෙන් වෙනම නමක් මට ගොඩ නැගෙනවා. මම කතා කරපු දේවල් මගේ රිද්මේ කියන දේවල් සහ ඉංග්‍රීසි සිංහල මික්ස් කරලා සමහරක් කියන දේවල් සහ එක සබ්ජෙක්ට්ස් නෙමේ මේක ගේන්නේ. මේක සින්දු විතරක් නෙමේ, මේක නැටුම් විතරක් නෙමේ. බදන්න ඕකද කියන්නේ. ඒ දේවල් වලදී මම කරපු අධ්‍යයනය සහ මම ඒ දීපු කමෙන්ට්ස් ඇතුලේ මට වෙනම දෙයක් නිර්මාණය වෙනවා. ඒක නිසා මොකද ඒක මුස්ලිම් දමිළ හැම ජාතියක් විදිහේ තිබුණ ක්‍රියාකාරකම්. ඉතින් ඒක නිසා මාව ජනප්‍රිය වෙනවා මුස්ලිම් ඒරියාස්වල, තමිල් ඒරියාස්වල වගේ. අද වෙනකොට ඉතින් හැම channel එකකම එක විෂයක් සම්බන්ධයෙන් නෙවෙයි, විෂයන් රාශියක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකටම ඉතින් ආරාධනා ලැබෙනවා. පුළුවන් හැම වෙලාවෙම ඒකේ තියෙන වටිනාකම අනුව ඒව බාර ගන්නවා. ඒ තමයි කැමැත්තෙන් මේ දේවල් කරනවා. ආසම සබ්ජෙක්ට් එක කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඔබතුමා? ඉස්කෝලේ යන කාලේ ආසම සබ්ජෙක්ට් එක එකක් කියලා තිබුණා. මම A level වලට කෙරුවේ maths කෙරුවේ engineering. ඉතින් නමුත් මම අර ගොඩාක් මේ maths වලට කැමැත්තක් තිබුණේ. මට අවශ්‍යලා තිබුණේ බයෝ කරන්න. මොකද මට අඳින්න පුළුවන්. මම ලංකාවෙන් ප්‍රථම වෙලා තියෙනවා චිත්‍ර ඇඳලා කවි ගායනා කරලා ලංකාවෙන් ප්‍රථම වෙලා තියෙනවා. ආර්ට් එකක් මට තිබුණා. නමුත් මොකක් හරි හේතුවක් උඩ මට maths තමයි කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒක කෙරුවා. නමුත් O level කාලේ ගත්තොත් එහෙම මේකට වඩා කැමැත්තක් කියන දෙයක් එහෙම තිබුණේ නැහැ. වැඩිපුරම මම කෙරුවේ මගේ යාළුවෝ කීප දෙනෙකුත් ඒකට සෙට් වෙලා හිටියා. විෂය මොකක් හෝ වේවා හැම මේ පොතකම අවසාන පිටු ටික වික්ටර් රත්නායකගේ අමරදේවයානගේ ඒ සින්දු ලියන්න තමයි පාවිච්චි කරේ. ඒක තමයි ආස විෂය වුණේ. අන්තිම ප්‍රශ්න තුනක් තියෙනවා මට අහන්න. පළවෙනි එක රිග්‍රෙට්ස් තියෙනවද ජීවිතේ? රිග්‍රෙට්ස් නැහැ. එහෙම මම කලින් කිව්වා වගේ ෆේල් වෙච්ච අවස්ථා තියෙනවා, දුක් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් ඒව ගැන මම එච්චර හිතන්නේ නැහැ. මම හිතන එකම දේ දැන් මම මේ ළඟා කරගත්ත ජයග්‍රහණ ඊට කලින් මට ළඟා කරගන්නට හැකියාව තිබුණා කියලා මම අද විශ්වාස කරනවා. සමහරක් දේවල් මම ඊට කලින් කෙරුවා නම් වඩා කැපවීමකින් කෙරුවා නම් ඒක තමයි මට තියෙන හැඟීම. මේ ඇරෙන්න රිග්‍රෙට්ස් කියලා එහෙම දේවල් නැහැ අතරම. ඒ කියන්නේ ලෝකේම ලාභාලතම තරුණයාගේ 35ටත් කලින් ගන්න තිබ්බත් ඒක තමයි අතරම කියන්නේ. ඒක තමයි තියෙන හැඟීම. ඒ ඇරෙන්න දෙයක් නැහැ. ජීවිතේ වැඩිම සතුටු කියලා එහෙම මතක තියෙන මොන හරි පොයින්ට්ස් මොකක් හරි එකක් පොයින්ට් එකක් තියෙනවා. ගොඩක් ඒවා ඇති. මම හිතන්නේ අර අමතක කරන්න අකමැති සතුටු හිතෙන දවසක. ඔව් ඇත්තටම මට මතකයි දැන් කෙනෙක්ට කියන්න පුළුවන් පිටින් බලලා අර ලෝක වාර්තාව ලාබාලතම නෑ ඒක නෙමෙයි. මමත් හිතුවේ ඒක නෑ මීටර 110 කඩුල් පැනීමේ ශූරයා ලංකාවෙන්ම පළවෙනි වෙච්ච දවසේ ඒ ඇති වෙච්ච හැඟීම. මොකද ඒ තරුණ ඉස්කෝලේ යන කාලේ ඒ ජයග්‍රහණය එක මාර එකක්. ඒක වචන වලින්
විස්තර කරන්න හරි අමාරුයි. ඒ පළවෙනිය වෙනවා කියලා මට හැඟෙනවා නේද බාගේ සිට දැනකට කොහොම ලීඩ් කරනවා කියලා මම දන්නවා. මට විශ්වාසයි මට ලාස්ට් ටර්න් එකක් පේනවා. ඔකයි මට ඇත්තටම අර අන්තිම හර්ඩල් දෙක වගේ හර්ඩල්ස් දෙක පනිනකොට මාව නිකන් හිරි වැටිලා මට තේරෙන්නේ නැහැ කිසි දෙයක්. ඒ හැංගීම ඊට පස්සේ ඉතින් අර ස්ටේඩියම් එකේ ගහපු අප්පොඩි ටික ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා මාව බදාගත් එක මාව උඩ දාපු එක කට්ටිය වෙන ස්කෝල වල ඇවිල්ලා එහෙම මේ කරපු එක ඊට පස්සේ එතනින් එහාට ඒ වෙච්ච දේවල් මගේ එක දෙයක් හැටියට ඔබ මගෙන් ඇහුවා මොකද්ද කියලා මම හිතන්නේ ඒක තමයි. මගේ අර ක්වෙස්චන්ස් තුනේ අන්තිම ප්‍රශ්නේ ජීවිතේ අමතක කරන්නම බැරි දුක හිතෙච්ච දවසක් තියෙනවද ඒකවත්ද? ඔබම ප්‍රසන්ට් කරපු ප්‍රෝග්‍රෑම් එකක අපි මවුරුන්ගේ දවසේ මවුරුන්ගේ දිනේදී මට දැන් මතක් වුණේ ඒක. මගේ අම්මා නැති වෙනවා කියලා දැන මට ඇමරිකාවට යන්න සිද්ධ වෙනවා. මං එනකොට අම්ම නැහැ කියලා මම අනිවාර්යෙන්ම දන්නවා. ඉතින් ඒ අඬ පැය 17ක් හෝ 18ක් ෆ්ලයිට් එකේ ආපු එක ඒක ටිකක් දරා ගන්න අමාරුයි අදටත්. මට ඒක දැන් මතක් වුණේ මට නික මිලියන ගාණක් බලපු වීඩියෝ එකක් බවට පත් වුණා. ඒ වීඩියෝ එකේ ඉතින් සමහර දේවල් ඒ හැංගීම් අපේ ජීවිතෙන් නැති කරන්න බෑ. හැබැයි මම හිතනවා ඇත්තටම ඔබේ මවට ඔබේ පියාට විතරක් නෙමෙයි මේ රටට හොඳ පුතෙක් වුණා. ඒ නිසා තමයි අද මේ මට ගෙන්න ගන්නම ඕනේ. දැන් 1000 talk අපේ මේ 2026 වසරේ පළවෙනි වැඩසටහනට ඇවිල්ලා ඔබ කතා කරපු හැම වචනයක්ම මම අපේ ආදරණීය තරුණ පරම්පරාව විශේෂයෙන් 1000 talk කියලා කියන්නේ මේ Facebook page එක ලංකාවේ වැඩිම මේ likes තියෙන 2.7 million likes තියෙන බොහොම සක්‍රීය page එකක්. ඉතින් ඒකේ YouTube එකට මේ ඔබතුමාගේ සම්බන්ධ වීම ඉතාම අගයකට සලකනවා. මොකද මේකට ඔබතුමාලොත් නෑ මේ පේජ් එකේ ගොඩක් ඔබතුමාගේ දේවල් ගිහින් තියෙනවා. ඔව් අතීතයේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසාම තමයි කොච්චි ඔබ කතා කරනකොට ඔබ මේ 1000 talk ගැන talk එකක් දෙනකොට මම කොහොනේ කියන්න මට ඕනේ ඒ talk ඕනේ වනාත්ම 1000 talk ගැන කියලා මම ඔබට 1000 talk ගැන කිව්වා. ඔව් මට කිව්වා මම 1000 talk ගැන දන්නවා එහෙම කියලා. ඉතින් ඒ නිසා ඔබේ වටිනා කාලේ ඊටත් වඩා මේ දුර පරතරය මම ඉතාම අගයකට සලකනවා. ඔබ වැනි කෙනෙක් එච්චර මේ පොළවට සමීප down to earth වීම පිළිබඳව ජීවිතේ දිනනවා නම් මම මේ 1000 talk එකේ මල්ලිලත් එහෙම post තමයි දාන්නේ. මං කියන්නේ ජීවිතේ දිනනවා නම් ඒ ගානටවත් දිනන්න ඕනේ. ඔව් නේ 1000 talk කියන එකේ ලොකු ගැඹුරක් තියෙනවා මේ කොච්චි. ඒක නිකන් මේ වචනයක් කියලා නැත්නම් ලයින් එකක් නෙමෙයි. අපි සාමාන්‍ය විවාහයේදී 1000 talk කියලා කියන්නේ පඬිත විශාල ලොකු ඉම්පැක්ට් එකක් තියෙන දෙයක්. ඒ සම්බන්ධ ප්‍රකාශනයක් හොයි එවැනි පුජ්‍යලෙක් හඳුන්වන්න 1000 talks තියෙන්නේ. ඒක අපි සාමාන්‍ය විවාහයේදී නිකන් ඉරිසියාවටත් කියනවා. ඉරිසියාවට කියන්නේ ඒක දරා ගන්න බැරි තරමේ විශාල දෙයක් හොඳ දෙයක් කියන එක. ඉතින් ඒ විදිහට අපි මේක අවබෝධ කරගත්ත මේ 1000 talk සහ ඒක පරිහරණය කෙරුවොත් 1000 talk දාන පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න තව තියෙනවද මේක කරලා ඉවර කරන්න ඕනේ කියලා එහෙම achievements හරි dreams හරි තියෙනවද? නෑ එහෙම මම කියවනේ මට දැක්මක් තිබුණෙත් නෑ. මට එහෙම dreams අදට ඇත්තෙත් නෑ. එකම එක දෙයයි මම කරන්න උත්සාහ කරන්නේ තමයි මගේ රටේ ඒ වුන් එක්ක තව සමීප වීම. ඒක වෙනුවෙන් නොයෙකුත් අලුත් පාලම් හදාගන්න පුළුවන් නම් මම ඒක හදාගන්නවා. ඒ හදාගෙන මම මේ ලෝකෙන් නික්ම වෙලා යන දවසට අද හදවත් ප්‍රමාණයක් නැවතුනාද මොහොතකට ඊට වඩා වැඩි හදවත් ප්‍රමාණයක් නවතිනවා දැකීම කියන්නේ මොකක්ද දකින්නේ නෑ. එහෙම වුණොත් ඒක තමයි මම දකින විදිහට ජීවිතයේ ජයග්‍රහණය. ඒ කියන්නේ මිනිස්යන් වෙනුවෙන් යම්කිසි දෙයක් හදලා තිබෙනවා නම් ඒ මිනිස්සු හිතනවා නම් තමන් හොඳයි කියලා. මොකද කොච්චි අද ලෝකයේ තමන් හොඳයිද නරකයිද කියන එක තමන්ට අයිති තීරණයක් නෙමෙයි. තමන් ජයග්‍රාහකයෙක්ද තමන් පරාජිතයෙක්ද කියන එකත් තමන්ට අයිති තීරණයක් නෙමෙයි. තමන්ට පුළුවන් ක්‍රියාත්මක වෙන්න පමණයි. ඉතින් නිවැරදිව ක්‍රියාත්මක වුණොත් ඒකේ ප්‍රතිඵල දැකලා අනිකා තමන්ට කියයි තමන් හොඳද නරකද තමන් පරාජිතයෙක්ද ජයග්‍රාහකයෙක්ද කියන එක. ඉතින් ඒක නිසා ඒ අනිකාගේ සුභවාදී තීරණය වෙනුවෙන් සහ
ඒ ගොන්න වැඩි කරගන්න අපේ කැපවුණොත් වැඩිපුර තව තවත් දායකත්වයක් ඒ අය වෙනුවෙන් ලබල දුන්නොත් ඒක තමයි මගේ අවසාන පරමාර්ථය වෙන්නේ. අපි දන්නවා මේ ලෝකේ සමහරක් අය නැති වුණා කියලා කිව්වහම මොහොතකට අපි නැවතිලා හිත එක තැනකට ඇවිල්ලා අපි ඒ අනේ පුජ්‍යල ගැන හිතනවා. අන්න ඒ පුජ්‍යල තමයි මම විශ්වාස කරන විදිහට ලෝකේ ජයගත් අය. මිනිස්සු ජයගත් අය. මනුෂ්‍යත්වයේ ජීවත් වෙච්ච අය. ඉතින් ඒ සංකල්පය ඇතුලේ ලොකු කෙනෙක් වෙන්න බැරි වුණත් පොඩි කෙනෙක් වෙන්න හරි මම තව තවත් උත්සාහ කරනවා. පොඩි කියන කියන්න බෑ අපි පේන්නේ නැතුව ඔබ හරි ලොකු කෙනෙක්. ඉතින් මම කියන්නේ මනුෂ්‍යත්වය අතිනොත් ඔබ අධ්‍යාපනය අතිනොත් අනිකා කියවීම අතිනොත් ඔබ හරි ලොකු කෙනෙක් කියලා මම කියනවා. ඉතින් අර කිව්වා වගේම ඔබට ආදරය අයගේ ආදරය තවත් වැඩි වෙන ඔබ නොදන්නා අය ඔබව තේරුම් ගන්න ඒ අයගේ ආදරය ඔබට හිමි වෙන තව දවසක් උදා වෙන හැම දවසක්ම එහෙම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ 1000 talk සහ මේ කතා බහ ගැන පොඩි දෙයක් පොඩ්ඩක් අහගන්න ඕනේ. ඔව් මම අර අපි කතාව අතරෙදිත් මම කිව්වා මේ සෝෂල් මීඩියා වල තියෙන වැදගත්කම. සෝෂල් මීඩියා නැතුව අද ලෝකයක් පවතින විදිහක් නැහැ, රටක් පවතින විදිහක් නැහැ. අපේ මහජනතාවට සෝෂල් මීඩියා අත්‍යවශ්‍යයි. ඒකෙන් තොර අනාගතයක් නැහැ, ඒකෙන් තොර සාර්ථකත්වයක් නැහැ. ඉතින් ඒ ගැඹුරු දේ ඇතුලේ 1000 talk කියලා කියන්නේ අර ඔබ ආරාධනා කරපුවාම මම 1000 talk ගැන මන් දන්නවා කියලා මේක දේවල් එකතු කෙරුවා. ඉතින් ඒ තමයි 1000 talk මම හඳුනාගත්ත විදිය. ඉතින් ඒකේ වෙනම කල එකක් තියෙනවා. මේකේ නව දැකලා නැහැ. මේක මේ පෝස්ට් එක එහෙම නැත්නම් මේ පණිවිඩයෙන් නොදුන්න නම් හොඳයි කියන එකක්වත් මම පුජ්‍යලිකවම දැකලා නැහැ. ඒ කියන්නේ හොඳ දේවල් පමණයි 1000 talk කළා තිබෙන්නේ මම දැකපු දේවල් ඇතුලේ. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙනවා අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන් සහ මේ නව පරපුර වෙනුවෙන්. දැන් තව තවත් මේ වගේ දේවල් කරගෙන යන්නේ. ඒකම කොච්චි ඔබ 1000 talk වලට සම්බන්ධ වීම ඊටම සුබදායි පණිවිඩයක් මේ ලංකාවේ සියලුම දෙනාට ඔබ හඳුනන්නේ නැති සියලුම දෙනාට ඒක හොඳ පණිවිඩයක්. ඔබගේ ආගමනයත් එක්ක 1000 talk සමනක් කලාවට මිලියන් talk බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක එසේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. ඉතින් අද දවසේ අපේ මේ කතාබහ 2026 වසරේ ඔබේ ජීවිතේ තවත් එක පියවරක් ඉස්සරහට තියන්න හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඔබට තියෙන ගමන් ඔබතුමාටත් විශේෂයෙන්ම කියන්න ඕනේ. අර ඔබතුමා අනිකාගේ දුක හඳුනන අනිකා වෙනුවෙන් කැප වෙන ඒ ගැන කතා කරන විශේෂයෙන් රට දැන් සමහර වෙලාවට අපිට තියෙන්නම මම ගොඩ යන්න ඕනේ මම මේක කරගන්න ඕනේ කියන හැඟීම. හැබැයි ඔබතුමාගේ හැමතිස්සෙම අපි දැකලා තියෙනවා රට ගොඩ යන්න ඕනේ රට බලා ගන්න ඕනේ කියන හැඟීම. ඉතින් ඒ වෙනුවෙන් තව තවත් තියෙන පියවරක් පාසා සාර්ථක වේවා. ඒ තුලින් මේ මම කියන්නේ අර කිව්වා වගේ විවෘත වෙන හැම පාලමකටම ඔබේ සහාය දෙන්න. ඔකද ඒක අපිට අවශ්‍යයි මේ රට ජයග්‍රහණය කරා අරගෙන යන්න. ඉතින් බොහොම ස්තුතියි කියලා නැවතත් කියලා අපි සමුදෙනවා අයිබෝන් කියලා. අයිබෝන් thank you very much. 2026 වසර වඩා සාර්ථක වසරක් වෙන්න කියලා ඔබටත් ඔබගේ ආදරණීයන්ටත් 1000 talk ප්‍රේක්ෂකයන්ටත් පරිශීලනකද සියලුම දෙනාටත් ප්‍රාර්ථනා කරනවා. නැවත අවුල්. හරි අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේම තවත් 1000 talk එකකින් අපි ලබන සතියේ ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන වෙන සමගෙන යනවා.